ආයිබෝවන් ඔන්න ඉතින් ඔයාට ගොඩාක්ම රස රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේක ඔයාට උදේ කෑමට වගේම රෑ කෑමටත් කන්න පුළුවන්. හරිම ලේසියි හදාගන්න. පාන් පිටි පොඩ්ඩකින් අපිට ගොඩක් බඩ පිරෙන රස කෑමක් හදාගන්න පුළුවන්. රසට වගේම සුවඳට සැරට. හරි ලේසියි හදාගන්නත්. ඉතින් ඔයාට මස් මාළු බිත්තර කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ෆිලින් හදා ඉන්න ඕනෙත් නැහැ. ලේසියෙන් හදාගන්න පුළුවන්. හරිම ලස්සනයි. අපි බලමු කොහොමද මේක හදාගන්නේ, මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම ටිකක් ලොකු බෝල් එකක් අරගෙන එකට ඊස් දාගන්න තේ හැඳි භාගයක් දාලා එකට දාගන්න මද රස්නේ උණු වතුර මේසැඳි 1යි භාගයක් මද රස්නේ උණු වතුරයි ගන්න ඕනේ. දැන් සීනි දාගන්න තේ හැඳි භාගයක් දාලා මේ ටික ඔක්කොම හොඳට දිය වෙනකම් මේ විදිහට මිශ්‍ර කරගන්න. ඊස් ටික හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ හොඳට ඊස් ටිකයි සීනි ටිකයි දී වුණාට පස්සේ මේ වගේ පියනකින් වහලා විනාඩි 10ක් තියලා තියන්න. ඔන්න මේ පෙන්නන්නේ විනාඩි 10කට පස්සේ දැන් අපි මේකට පාන් පිටි කෝප්ප 2යි භාගයක් දාගන්නවා. ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 320ක් අරගන්න. මේ විදිහට පාන් පිටි ටික ලොකු බෝල් එකට දාගත්තට පස්සේ ලුණු කුඩු තේ හැඳි භාගයක් දාලා මේ ඔක්කොම ටික හොඳට මිශ්‍ර කරගන්න. ලුණු කුඩු පාන් පිටි ඊස් මිශ්‍රණය හොඳට කලවම් වෙන විදිහට හොඳට මේ වගේ අතින් මිශ්‍ර කරගන්න. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ මද රස්නේ උණු වතුර මෙන්න මේ වගේ ප්‍රමාණය දාන ගමන් හොඳට මේක අනා ගන්න ඕනේ. ගොඩාක් වතුර දාන්න යන්න එපා. මන් දාන ප්‍රමාණය හොඳින් බලාගන්න. ඒ වගේ ප්‍රමාණයක් දාන ගමන් මේක හොඳට අනා ගන්න ඕනේ. හරි ගාන මම ඔයාලට පෙන්නන්නම්. ගොඩාක් තෙත ඩෝ එකක් නෙවෙයි අපි අනාගන්නේ. මම හරි ගාන ඔයාලට පෙන්නන්නම්. අතට පොඩ දාලා අනාගන්න. එතකොට හරිම ලේසියි. ඔන්න මම වතුර මිශ්‍ර කරගෙන අනාගෙන ඉවරයි. මෙන්න මේ ගානට තමයි තියෙන්නේ. මේ විදිහට ඇඟිල්ලෙන් කරද්දි චූට්ටක් කරන ගතිය තියෙනවා. ගොඩාක් තෙත ඩෝ එකක් නෙවෙයි. ඒ වගේම ඝන ඩෝ එකකුත් නෙවෙයි මේ ගානට අනාගන්න. වතුර ටික දැම්මහම ඔයාලට ලේසියෙන්ම අනාගන්න පුළුවන්. දැන් අපි මේක බෝල් එක ඇතුලේ තියලා විනාඩි 2ක් හොඳට නීට් වෙනකන් අනාගමු. මම විනාඩි 2ක් හොඳට මේක අනාගත්තා. දැන් මේක ටිකක් සොෆ්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම නීට් වෙලා. මේ ගානට අනාගන්න. මේ ගානට අනාගත්තට පස්සේ අපි මේ බෝල් එකට පොල් තෙල් ටිකක් දාගමු. මම ආයෙත් පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. සොෆ්ට් එකට තියෙන්නේ. හැබැයි තෙත ඩෝ එකක් නෙවෙයි. දැන් අපි බෝල් එක ඇතුළට තෙල් ටිකක් දාලා හොඳින් තෙල් තවරගමු. හොඳින් තෙල් තවරගත්තට පස්සේ ඩෝ එක ඇතුලෙන් තියාගන්න. තියලා පේනකින් වහලා විනාඩි 20ක් තියලා තියන්න. විනාඩි 20ක් පිපෙන්න තිබ්බට පස්සේ අපි මේ විදිහට තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් දාගන්නවා. මේසැඳි 2යි භාගයක්. දාලා තෙල් ටික රත් කරගන්න. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මේ වගේ පොඩියට ලියාගත්ත සුදු ලුණු ටිකක් දාගන්න. මෙතන සුදු ලුණු බී 4ක් වගේ තියෙනවා. චූටියටම කපා ගන්න ඕනේ සුදු ලුණු ටික. දැන් සුදු ලුණු ටික දාලා ගින්දර අඩු කරලා හොඳට මේක සුවඳ එනකන් රන්වන් පාට වෙනකන් බෙද ගන්න. මං හරි ගන්නවට පෙන්නන්නම්. ඔන්න දැන් සුදු ලුණු ටික බෙදලා තියෙන්නේ. ගොඩාක් කර ගන්න එපා. මෙන්න මේ වගේ පොඩ්ඩක් පාට වුණාම ඇති. මේ ගානටයි බෙද ගන්න ඕනේ. දැන් අපි මේකට කෑලි මිරිස් දාගන්නවා. තේ හැඳි එකක්. කෑලි මිරිස් ගොඩක් දාන්න එපා. තේ හැඳි එකක් දාගන්න. ඊළඟට මිරිස් කුඩු තේ හැඳි එකකුත් දාගන්න. පුරවපු තේ හැඳි නෙමෙයි කපපු තේ හැඳි. ඊළඟට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් දාගන්න. දාලා ලුණු කුඩු තේ හැඳි කාලකුත් දාලා මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. ගින්දර ගොඩාක්ම අඩුවම කරලායි තියාගන්න ඕනේ. අඩුවම ගින්දරේ මේක කරගන්න ඕනේ. නැත්තම් මේක කර වෙන්න බලනවා. තෙල් ටික ගොඩක් රත් වෙලා තිබ්බොත්. ඒ නිසා ගින්දර ගොඩාක්ම අඩු කරගන්න. දැන් අපි මේකට සීනි දාගන්නවා තේ හැඳි කාලක්. දාලා කලවම් කරගන්න. චුට්ටක් මේ වගේ කලවම් කරගත්තාම ඇති. ගොඩාක් වෙලා කලවම් කරන්න යන්න එපා. මිරිස් ටික කර වෙයි එතකොට. මේ වගේ පොඩ්ඩක් කලවම් කරගත්තට පස්සේ ටොමැටෝ සෝස් දාගන්න. මේසැඳි 2ක් පුරවපු මේසැඳි 2ක් දාලා හොඳට කලවම් කරගන්න. හොඳින් මේ වගේ මිශ්‍ර කරගන්න ඕනේ. තප්පර 15ක් වගේ මිශ්‍ර කරගත්තාම ඇති. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ ඔයාගේ රස අනුව ලුණු ඇතිද කියලා බලන්න. බලලා රස අනුව ලුණු මදි නම් ලුණු චුට්ටක් දාලා හොඳට කලවම් කරලා ලිපෙන් අයින් කරගන්න.
දැන් මම රස බලන්නයි යන්නේ. මගේ රස අනුව නම් ලුණු මදි. මම ඒ නිසා ලුණු චුට්ටක් දාලා ආයෙත් හොඳට කලවම් කරලා ලිපෙන් අයින් කරගන්නවා. දැන් අපි පිපෙන්න තිබ්බ ඩෝ එක අරගමු. අපි දැන් මේක තුනී කරගන්න ඕනේ. දැන් ටිකක් පිපිලායි තියෙනවා. ආට පේන්නේ තවත් සොෆ්ට් වෙලා තියෙනවා. ප්‍රමාණයෙන් විශාල වෙලා. දැන් මේක ටිකක් පිපිලා තියෙන්නේ. අපි දැන් මේක තුනී කරගමු. අපිට මේක තුනී කරගන්න ටිකක් ලොකු ප්‍රමාණයක ඉඩක් ඕන වෙනවා. මේ වගේ කවුන්ටර් টොප් එක උඩ හරි මේසයක් උඩ හරි පාවිච්චි කරන්න. තෙත නැති වෙන්න හොඳට පිය දාලා සෝදලා අරගන්න. දැන් ඒකට මේ විදිහට පාන් පිටි ටිකක් හොඳට යහගන්න. හොඳට පාන් පිටි දාන්න ඕනේ. හොඳට පාන් පිටි දාලා තමයි අපි මේක තුනී කරගන්න ඕනේ. හොඳට පාන් පිටි ඉස්සට පස්සේ ඩෝ එක තියාගෙන ඩෝ එක උඩට පාන් පිටි ටිකක් යහගන්න. මම ආට පෙන්නන්නම් හොඳට පිපිලා සොෆ්ට් වෙලා තියෙන මේ ගානට පිපෙන්න ඕනේ. දැන් අපි මේක උඩටත් පාන් පිටි චුට්ටක් යහගෙන මේක තුනී කරගමු. ඉතින් මේක තුනී කරද්දී හොඳට පාන් පිටි දාන්න ඕනේ. විඩින් විඩේ මේ වගේ යටපැත්තට පාන් පිටි දාන ගමන් හොඳට මේක සිහින්ව තුනී කරගන්න ඕනේ. පාන් පිටි අඩුවෙන් දැම්මොත් එහෙම අපිට මේක ගලව ගන්න අමාරු වෙයි. ඒ නිසා හොඳට මේ වගේ සිනිඳු මතු පිටකට පාන් පිටි ගලා හොඳින් මේක තුනී කරගන්න මම ඔයාලට හරි ගන්න පෙන්නන්නම්. ඔන්න මම තුනී කරගෙන ඉවරයි. මෙන්න මේ ගානට තමයි තුනී කරගන්න ඕනේ. සිහින්ව තුනී කරගන්න. දැන් අපි හදාගත්ත මිශ්‍රණය මේ විදිහට දාගමු. මෙන්න මේ වගේ තමයි මිශ්‍රණය තියෙන්නේ. ගොඩක් ගන්නට නෙවෙයි තියෙන්නේ. චුට්ටක් දියාරුවට තමයි මේක තියෙන්න ඕනේ. ඉතින් මං කිව්ව විදිහට හදාගන්න. දැන් මිශ්‍රණය මේ විදිහට දාලා අපි මේක හොඳට මිශ්‍රණය තවරගමු. දැන් හොඳට මේ වගේ හැන්දෙන් මේක හැමතැනම තවරගන්න. විශේෂ දෙයක් කියනෝනේ මේකේ වටේ හරිය. ඒ කියන්නේ දැන් අපි මේක ටිකක් රවුමට වගේනේ තුනී කරලා තින්නේ. වටේ හරිය ගන්න එපා. වටේ චූට්ටක් ඉතුරු කරලා තමයි මැද ගා ගන්න ඕනි. ගොඩාක් ඉතුරු කරන්න අවශ්‍ය නැහැ. පොඩි ප්‍රමාණයක් වටේ ඉතුරු කරලා හොඳින් තවරගන්න. මෙන්න මේ වගේ මං ගාගත්ත දැන් ඔයාලට පේන්නේ නැති වටේ පොඩි ප්‍රමාණයක් මං ඉතුරු කරලා තියෙනවා. ඊළඟට අපිට ඕනේ නම් මේ වගේ පොඩියට කපාගත්ත ලුණු කොළ ටිකක් වැඩිපුර ගන්න ඕනේ. හොඳට සෝදලා මේ වගේ පොඩියට කපලා අරගන්න. දැන් ලුණු කොළ ටික මේ විදිහට උඩින් ඉහා ගන්න. ඉතින් අනිවාර්යයෙන් මේ ලුණු කොළ දාන එකෙන් සුවඳ වගේම ලොකු රසයක් එකතු වෙනවා. වැඩි ප්‍රමාණයක් දාගන්න. ලුණු කොළ ටික දාගත්තට පස්සේ පාන් පිටි චුට්ටක් මේ වගේ උඩින් ඉහා ගන්න. ගොඩක් නෙවෙයි පොඩි ප්‍රමාණයක් ඉහා ගන්න. මෙන්න මේ වගේ. හැම තැනටම වැටෙන විදිහට මේ වගේ පාන් පිටි ටිකක් ඉහා ගන්න. පාන් පිටි ටික ඉහාගත්තට පස්සේ අපි දැන් මේක රෝල් කරලා හදා ගන්න ඕන. ඔයාලට පේන්නේ නැති වටේ මම පොඩි ප්‍රමාණයක් මිශ්‍රණය ගන්න නැතුව ඉතුරු කරලායි තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට ළඟ මෙන්න නවන ගමන් මේක හොඳට රෝල් කරලා තද කරලා හදා ගන්න. මෙන්න මේ වගේ ඔතන්නයි තියෙන හරිම ලේසි. ඔයා මේක තුනී කරද්දි මතකතු හොඳට පාන් පිටි දාන්න නැත්නම් ඔයාලට මේ වගේ ලේසියෙන් රෝල් කරලා හදා ගන්න බැරි වෙනවා. ලස්සනට එන්නේ නැති වෙනවා. ඒ නිසා හොඳට පාන් පිටි දාලා රෝල් කරලා හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට හොඳට තද කරලා හදාගන්න. මොකද අන්තිමට අලවපු ටික හොඳට ඇලවිලා හිටින්න ඕන නිසා මෙන්න මේ වගේ රෝල් කරන ගමන් තද කරමින් හදාගන්න. ඔන්න හරි. අපිට දැන් තියෙන්නේ මේක කෑලි කෑලි වලට කපා ගන්නයි. ගොඩාක් සිහින් කෑලි කපන්න එපා. මේ විදිහට මුලින් කෑල්ලක් කපලා අයින් කරලා ඊළඟට අඟලකට වඩා චුට්ටක් වැඩියෙන් කපා ගන්න ඕනේ. මම පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ වගේ. මේකේ මහත තියෙන්න ඕනේ අඟලකට වැඩියෙන්. ඒ කියන්නේ ටිකක් ගොඩාක් හීන් කෑලි කපන්න එපා. සිහින් ප්‍රමාණය අඟලකට වඩා පොඩ්ඩක් ලොකු ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්න. හොඳට කැපෙන පීයක් පාවිච්චි කරන්න. එතකොට ඔයාලට ලේසියෙන් කපා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. දැන් එක කෑල්ලක් උඩින් තව කෑල්ලක් තියලා මෙන්න මේ විදිහට මම චොප්ස්ටික් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට චොප්ස්ටික් එකක් නැත්නම් ඔයාලට පුළුවන් කෝටු කෑල්ලක් හොඳට සුද්ධ කරලා ගන්න. හොඳට කඩතොළු නැති වෙන්න සිනිදුවට සුද්ධ කරලා අරගෙන මෙන්න මේ විදිහට මැද්දෙන් තියලා හොඳට තද කරන්න. මෙන්න මේ වගේ ඊට පස්සේ පරිස්සමෙන් කෝට්ට මේ විදිහට ගලවලා අයින් කරලා මෙන්න මේ විදිහට අතට අරගෙන කෙරවල් දෙක මෙන්න මේ විදිහට හදලා යටින් එකතු කරලා මෙන්න මේ විදිහට තද කරලා අලව ගන්න. මෙන්න මේ වගේ වතුරවත් පාන් පිටිවත් ගන්න අවශ්‍ය නැහැ. අතින් හොඳට තද කරලා හදාගන්න. දැන් මේක ස්ටීමර් කොටසෙන් අපි තියාගමු. මම ඒකට කෙසෙල් කොලයක් දාලා පොල් තෙල් ටිකක් ගාලායි තියෙන්නේ.
ඉතින් මම රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරන්නේ. මම රයිස් කුකර් එකේ කොටස අරගෙන කෙසෙල් කොලයක් දාලා පොල් තෙල් ටිකක් ගෑවා. අන්න මම තව එකක් වෙන්නන්නම්. එකක් උඩ එකක් තියලා මෙන්න මේ විදිහට චොප් ස්ටික් එක මැද්දෙන් තියලා හොඳට මෙන්න මේ වගේ තද කරගන්න. හොඳින් තද කරන්න ඕනේ. ඊළඟට මේ විදිහට අතට අරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙපැත්තෙන් අල්ල මෙන්න මේ වගේ තද කරලා හදාගන්නයි තියෙන්නේ. හරිම ලේසි. මෙන්න මේ වගේ තද කරලා අලව ගන්න. අපි මේ ටික හදන අතරතුරේදී ස්ටීමර් එකට වතුර ටිකක් වැඩිපුර දාලා හොඳින් වතුර ටික රත් වෙන්න තියලා තියන්න ඕනේ. දැන් මම ඔක්කොම ටික හදාගත්ත. අපි මේක ස්ටීම් කරගමු. ස්ටීම් කරද්දි වහනේ පියන මේ වගේ සර්වියට් එකකින් කවර් කරගන්න. මේ වගේ ගැටයක් දාලා හොඳට කවර් කරලා ඉවර වෙලා විනාඩි 15ක් හොඳට ස්ටීම් කරගන්න ඕනේ. මතක ඇතුව මේක ස්ටීමර් එකෙන් තියන්න කලින් හොඳට වතුර එක හුමාලේන විදිහට රත් වෙලා තියෙන්න ඕනේ. ඒ විදිහට රත් වෙච්ච වතුරෙන් තියලා තමයි විනාඩි 15ක් ස්ටීම් කරගන්න ඕනේ. ඔන්න මං ස්ටීම් කරගෙන ඉවරයි. හරියට විනාඩි 15ක් ස්ටීම් කරගත්තා. ඉතින් මං කිව්ව විදිහටම කරගන්න. ආට පෙනෙති ගොඩක් ලස්සනට තියෙනවා. තාම හරිම රස්නේ. මං ආට අරගෙන පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ලස්සනට තියෙනවා. ආට පෙනෙති අපි තිබ්බේ පොඩි ප්‍රමාණයව දැන් ගොඩක් ලොකු වෙලා පිම්බිලා ලස්සනට හැදිලා තිනවා. හරිම සුවඳයි මේක. හරිම රසයි. ඉතින් ආට උදේ කෑමට රෑ කෑමට ලේසියෙන් මේක හදාගෙන රස බලන්න පුළුවන්. ඉතින් ප්ලේන් ටිකක් බොන්න කිරිත එකක් බොන්නත් හරිම රසයි. සැරට රසට තියෙනවා. ඉතින් චිකන් මාළු බිත්තර කිසිම දෙයක් නැතුව හරිම ලාභයට රසයට හදාගන්න පුළුවන් රෙසිපි එකක් මේක. ඔයාලා හරිම ආස වෙයි. ඉතින් අවන්න ඕනෙත් නැහැ. ඔයාලට තෙලේ බදින්න අවශ්‍යත් නැහැ. ස්ටීම් කරන්න විතරයි තියෙන්නේ. හරි ලේසි. ඉතින් අනිවාර්යෙන් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්න. මං හිතනවා වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැතිව ආස වෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා අලුතින් මගේ channel එකට එකතු වුණු කෙනෙක් නම් මතක ඇතුව මාව subscribe කරන්න. ඉතින් මේ වගේ රසට ලේසියෙන් ලාභයට හදාගන්න පුළුවන් රසවත් රෙසිපි එකකින් අපි නැවතත් හමු වෙමු. මගේ වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි. මතක ඇතුව මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම subscribe කරන්න.